මෙන්න ඉත්තවෙක් ඇවිල්ලා අපිට එහෙම ආදරණීයත්වය හම්බෙලා නෑනේ. රැහැන අට විදි නිත්‍යවනේ මං හම්බෙලා රිදන පේන්ෆුල් අවුම සතුටක්. ඇත්තට මමත් වගේ ෆෑන් කෙනෙක්. පැය භාගයක් පැයක් වගෙන වැඩ තියෙන කොම සූදානම් අපේ යක්ෂ පැටව් රොත්තක් මුළු ලන්ඩන් නුවරම අපේ හෙළ භාවයෙන් අමන්දානන්දනයට පත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. චුට්ටක් අපි කියමු මොකද්ද මේ වැඩි හරියටම කියලා මචං ශ්‍රී ලංකාවේ කලාවී නියලිච්ච කට්ටිය කැලේ මාරුනා කියලා ඉතින් පුල්ලිමා අපිට ළමයි ටිකක් වගේම ළමයින්ට කලාකාමී හැඟීම් පරිසරයක් හදන්න කැමති දෙමව්පිය ටිකකුත් අපිට හම්බුනා. මේක ඇත්තටම මේ මුළු භාවයේම මචං ප්‍රධාන තැන කියන්නේ කතා නායිකාව මචං. නායිකාවක් ඉන්නේ නායකයෙක් නෙමෙයි නායිකාවක් ඉන්නේ. ලංකාවේ තිබ්බ අපිට තිබ්බ දේවල් මෙහාවට පස්සේ ඉතින් ඕනම කෙනෙක්ට යම්කිසි මට්ටමකට හරි මගහැරෙනවා. ඉතින් මේ මගහැරීම නැති කරගන්න වගේම බං උණනේ තියෙන්නේ. ඒ උණ ටික නැති කරගන්න. ඉත්ත. ඒ උණ ටික නැති කරගන්න තමයි අපි මේ මෙහෙම ෂෝ කරන්න බලාගෙන ගත්ත ස්ටෙප් එකක් නෙමෙයි අතන. භරතනාට්‍යයෙන් තමයි උගන්වන්න පටන් ගත්තේ නිමාලේ. හැබැයි යාට උඩරට පහතරට ඒ හැම එකක්ම හරි රහට නටනවා. මම එයාව හම්බෙන්න කලින් මේ එයා ගොඩක් ළමයි ශාරදවරියන් කරවලා මචං එහෙම ලංකාවේ ලොකු වැඩක් කරලා තියෙනවා. මම මෙහි ආවට පස්සේ තමයි එයාගේ හොඳ ටීචින් ස්කිල් එක දැක්කේ. මොකද මෙහි ඉපදිච්ච ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන දරුවෝ ලංකාවක් දැකලවත් නැති දරුවෝ ටික ලංකාවේ සාම්ප්‍රදායික ගැමි නර්තනය මෙහෙ නටනවා කියලා කිව්වම ඇත්තටම මේක හරි අරුමයක් මචං. කොල්ලක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කෙල්ලෙක්. අද වෙනකොට නිමාලි එකලඟ ට්‍රේන් කරවලා තියෙනවා මේ වගේ බිග් ස්ටේජ් එකක පර්ෆෝම් කරන්න පුළුවන් මට්ටමකට. ට්‍රැවල් ඉත්තාව අපි ඉවර වෙනකම් ඉන්න ෂෝ එක අනිවාර්යයෙන් අපි ඔයාලට තරන් එනවා. ඉතින් අපිත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකම් ඉන්න.